ඔව් මෙන්න ඔක්සිකරණ අංකයට සරල හැඳින්වීමක්. විදුත්‍රිනතාවයෙන් වෙනස් පරමාණු දෙකක් අතර බන්ධන ඇතිවීමේදී වඩාත්ම විදුත්‍රින පරමාණුව වෙත බන්ධන ඉලෙක්ට්‍රෝන මාරු වන්නේ යයි සිතමු. එවිට ධන සහ ඍණ වශයෙන් අයන සෑදෙනවා නේද? අන්න ඒ අයනවල ආරෝපණයට තමා ඔක්සිකරණ අංකය කියා කියන්නේ. නිශ්චිතව යොදන ඔක්සිකරණ අංක කීපයක් තිබෙනවා. මූලද්‍රව්‍ය අවස්ථාවේ සියලු පරමාණුවල ඔක්සිකරණ අංකය බිඳුවක් ලෙස සැලකෙනවා. ඒ වගේම සංයෝග තුලදී ෆ්ලෝරින් වල ඔක්සිකරණ අංකය ඍණ 1ක් ලෙස සැලකෙනවා. ෆ්ලෝරින් වල වැදගත් සංයෝග දෙකක් මෙහි දැක්වෙනවා. මේ අවස්ථා දෙකේදීම ෆ්ලෝරීන් වල ඔක්සිකරණ අංකය ඍණ 1ක්. සාමාන්‍ය ඔක්සයිඩ වලදී ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය ඍණ 2ක් ලෙස සැලකෙනවා. සාමාන්‍ය හයිඩ්‍රයිඩ වලදී හයිඩ්‍රජන් වල ඔක්සිකරණ අංකය ඍණ 1ක් ලෙස සැලකෙනවා. දැන් අපි විශේෂ අවස්ථා කීපයක් බලමු. පෙරොක්සයිඩ සංයෝගවලදී ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය ඍණ 1ක් ලෙස සැලකෙනවා. හයිඩ්‍රජන් අලෝහ සමග සම්බන්ධ වී ඇති විට එහි ඔක්සිකරණ අංකය ධන 1ක් ලෙස සැලකෙනවා. දැන් අපි පොදු සම්මුති කීපයක් බලමු. සංයෝගාණුවක හැම පරමාණුවකම ඔක්සිකරණ අංක එකතු කළ විට අපට VGI ලෙස ලැබිය යුත්තේ බිඳුවක්. HNO3 අණුව දැන් සලකා බලමු. හයිඩ්‍රජන් වල ඔක්සිකරණ අංකය ධන 1යි. නයිට්‍රජන් වල ධන 5යි. ඔක්සිජන් පරමාණු එකක ඍණ 2 බැගින් ඔක්සිජන් පරමාණු 3 සඳහා අගය ඍණ 6ක් වෙනවා. දැන් මේ ඔක්සිකරණ අංක සියල්ල එකට එකතු කර බලමු. ධන 1ක් ධන 5ක් සහ ඍණ 6ක් එකතුව බිඳුවක් වෙනවා. දැන් අපි බහුපරමාණුක අයනවලට මෙය යෙදෙන ආකාරය සලකා බලමු. එවැනි අයනවල සියලු පරමාණුවල ඔක්සිකරණ අංකයන්ගේ වීජ එකතුව අයනයේ ආරෝපණය හා සමාන වෙනවා. නිදසුන ලෙස අපි නයිට්‍රේට අයනය තෝරා ගමු. එය ඍණ 1 ආරෝපණයක් දරන අයනයක් වෙනවා. මෙහි නයිට්‍රජන් වල ඔක්සිකරණාංකය ධන 5 වෙනවා. ඔක්සිජන් පරමාණු 3ේම ඔක්සිකරණාංකයන්ගේ එකතුව ඍණ 6ක් වෙනවා. එතකොට සමස්ත එකතුව ඍණ 1කට සමාන වෙනවා. දැන් අපි බලමු ඒක පරමාණුක අයන පිළිබඳව. ඒ වගේ ආරෝපණය කෙලින්ම ඔක්සිකරණාංකයට සමාන වෙනවා. දැනගත යුතු තවත් කරුණු කීපයක් මෙන්න. ආවර්තිත වගුවේ පළමුවන කාණ්ඩයට අයත් සෝඩියම්, පොටෑසියම්, ලිතියම් ආදී මූලද්‍රව්‍යවල ඔක්සිකරණ අංකය ධන 1ක් ලෙස ගැනෙනවා. ඒ වගේම දෙවන කාණ්ඩයට අයත් මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම් ආදී ඔක්සිකරණ අංකය ධන 2ක් ලෙස සැලකෙනවා. දැන් ඔන්න මූලික කරුණු ටික අවසන්. එමනම් දැන් සූදානම් වෙමු ඔක්සිකරණ අංකය ගණනය කරන ආකාරය බලන්න. අපි මේ සඳහා උදාහරණයක් තෝරගමු. සුදුසුම උදාහරණය වන්නේ පොටෑසියම් පර්මැංගනේට් KMnO4 අණුව පිළිබඳව. එහි මැංගනස් වල ඔක්සිකරණ අංකය අපි සොයන්න යන්නේ. එහි අගය X ලෙස ගනිමු. පොටෑසියම් හා ඔක්සිජන් වල ඔක්සිකරණ අංක දැනටමත් අපි දන්නවා. දැන් අපි ඒ
සියලු මූලද්‍රව්‍යවල ඔක්සිකරණාංකයන්ගේ වීජ එකතුව ගණනය කර බලමු. පොටෑසියම් වල ධන 1යි, මැංගනස් වල X, ඔක්සිජන් වල මුළු එකතුව 8ක්. සම්පූර්ණ එකතුව 0ක් වෙනවා. ඒ අනුව X වල අගය ධන 7ක් වෙනවා. දැන් ඩයික්‍රෝමේට් අයනේ ක්‍රෝමියම් වල ඔක්සිකරණාංකය සොයන අන්දම බලමු. මෙහිදීත් ක්‍රෝමියම් වල ඔක්සිකරණාංකය X ලෙස ගනිමු. මේ අන්දමට Vg එකතුව අයනය සම්පූර්ණ ආරෝපණයට සමාන කළ විට X යගේ ධන 6ක් ලෙස ලැබෙනවා. ඔක්සිකරණ අංක පිළිබඳ මූලික අවබෝධයක් ඔබට ලැබුණා නේද? ඔබට ගැටලු ඇත්නම් මට කමෙන්ට් කරන්න. ඒවාට පිළිතුරු මම ලබා දෙන්නම්. මේ වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වූවා නම් ඒ පිළිබඳවත් කමෙන්ට් කරන්න. ආයුබෝවන්.